හදපු meal prep වීඩියෝ එක. මේ තියෙන මේ වීක් එකේ කන්න පහුගිය වීකෙන්ඩ් එකේ හදපු කැම සෙට් එක. ඔන්න මුලින්ම මම වෙජ් බේක් එක තමයි ලෑස්ති කරගන්නේ. මේකට chickpeas, potato, eggplant, තව පනීර් අරන් තියෙනවා. පනීර් අත්‍යවශ්‍ය නැහැ. මට තිබ්බ හින්දා මම මේක එකතු කරගත්තා. මම චෙරි ටොමැටෝ තමයි එකතු කරගත්තේ. ඔයාලට normal ටොමැටෝත් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව capsicum පාට තුනෙම පොඩි ප්‍රමාණයක් ගන්න තමයි අරන් තියෙන්නේ. ඉතින් මේකට ඔයාලට sweet potato, carrot කැමති එළවලුවක් ගන්න පුළුවන්. ඊට පස්සේ olive oil seasoning එක දාලා පොඩක් අත කාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. මේ seasoning එක මම අනිත් කෑම වලටත් use කරනවා. මේක මම හදාගත්තු එකක්. ඒක හදාගෙන තියෙන්නේ garlic powder, onion powder, paprika, ලුණු කුඩු, වේලගත්තු කරපිංචා, තව ඔරිගානෝ ටිකකුත් එකතු කරලා මේ ටික ඔක්කොම blend කරලා තමයි මේ seasoning එක මම හදාගෙන තියෙන්නේ. මේ level ටික bake වෙනකම් මම ඊළඟ එක පටන් ගන්නවා. මේකට season කරලා air fry කරගත්තු chicken කෑල්ලක් මම පොඩියට කපා ගත්තා. මේක ටිකක් මට උන් තරමට කුක් වෙලා මදි වගේ හිතෙච්ච නිසා අපව pan fry කරා පොඩ්ඩක්. මේක ඔයාලා අනිවාර්යෙන් try කරන්න ඕන එකක්. මේක ඔයාලට breakfast එකට හරි dinner එකට හරි දෙකටම හරි හදා ගන්න පුළුවන්. මේක ඇත්තටම රසයි. ඒ නිසා අනිවාර්යෙන් මේක try කරන්න. ඊට පස්සේ මේකෙත් ඊළඟට ටිකක් ලොකුවට කොටුවට වගේ කපා ගත්තු ලුණු ටිකක්, තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම අර කලින් හදාගත්තු seasoning එකෙන්ම ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මේකට වතුර කෝප්පයක් වගේ එකතු කරලා තක්කාලි ටික බෙද වෙනකම් වගේ කුක් කරගන්න. ඒ අතරේ මම මේකට cooking cream, cheese කැලි දෙකක් එකතු කරගන්නවා. ඒ දෙකම එකතු කරන්න ඕනෙම නැහැ. කැමති නම් එකක් එකතු කරගන්න. තියෙනවා නම් දෙකම එකතු කරගන්න. ලුණු තක්කාලි දැම්මට පස්සේ මම garlic paste එකත් එකතු කරගත්තා. මම garlic ඔක්කොම සුද්ධ කරලා හොදලා blend කරලා paste එකක් හදලා ziploc bag එකක දාලා freezer එකේ තමයි දාලා තියෙන්නේ. වෙලාවට පොඩි කෑල්ලක් කඩලා කැමරට එකතු කර ගන්නවා. ඒක කුක් වුණාම chili sauce ටිකක් දා ගන්න ඕනේ. මං ගාව chili sauce තිබ්බේ නැති හින්දා ketchup ටිකකුයි ඊට පස්සේ කැලමිනි ස්ටේකුයි මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම කංකුන් ටිකකුත් හොදලා මේකට එකතු කර ගන්නවා. ඔයාලට කැමති කොලයක් එකතු කර ගන්න පුළුවන්. ඒකම කලින් හදාගත්තු chicken ටිකත් එකතු කරා. දැන් අපේ topping එක ready. මේක මම ගගට් එකක් හතරට කපලා ඒක උඩට මේ මිශ්‍රණය දාලා මොසරෙල්ලා දාලා පොඩි වෙලාවක් බේක් කර ගන්නවා. මොසරෙල්ලා ටික දේවන කාලට මේක පිටිපන් උඩ හදා ගන්නත් පුළුවන්. මේ වගේ බ්‍රෙඩ් වලින් හදා ගන්න ඒවා. එමත් නැත්නම් බන් හැදුවොත් ඒ ඔක්කොම පහවදාම යූස් කරන්නේ නැත්නම් මම ෆ්‍රීසර් එකට දානවා. පහවදාම යූස් කරනවා නම් විතරක් ෆ්‍රිජ් එකේ පහළ කෑලි දාලා තියෙනවා. ඉතින් මේක පෙනුමට ලස්සනයි වගේම රසම රසයි නිසා ඔයාලත් අනිවාර්යෙන් මේක හදන්න. ඔන්න ඊළඟට මම shepherd pie එක හදන්න පටන් ගන්නවා. මේක මම කලින් pan එකේම තමයි හදන්නේ. pan එකට තෙල් ටිකක් දාලා grind කරගත්තු chicken ටික මේකට එකතු කර ගන්නවා. ඔයාලට මින්ස් කරගත්තු ඕන මීට් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ලුණු ගම්මිරිස් එකතු කර ගන්නවා. ඒකටම පොඩියට කපාගත්තු ලුණු, ග්‍රේට් කරගත්තු කැරට් ටිකක් එකතු කරලා මික්ස් කර ගන්නවා. ඊට පස්සේ ඒකට garlic paste එකයි tomato paste එක තියෙනවා නම් එකතු කර ගන්න. tomato paste එක නැති හින්දා මම තක්කාලි ටිකක් පොඩියට කපලා එකතු කරගත්තා. දැන් ඒ ටික මික්ස් කරලා පාන් පිටි තේ හැන්දක් එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් කෝන් පිටි එකතු කර ගන්නත් පුළුවන්. ඒකටම soy sauce මේස හැන්දක්, විනාගිරි මේස හැන්දක් එකතු කර ගන්නවා. මම apple cider එකතු කරා. ඔයාලට white vinegar එකතු කරන්නත් පුළුවන්. මේකට වතුර කෝප්පයක් වගේ එකතු කරලා ඒකත් මික්ස් කරලා rosemary ටිකකුයි oregano ටිකකුයි එකතු කරගත්තා. පස්සේ මගේ seasoning එකකින් තේ හැන්දක් වගේත් එකතු කරලා තව මේකටම ketchup තේ හැන්දක් වගේත් එකතු කරලා green peas ටිකකුත් එකතු කරලා මේ ඔක්කොම විනාඩි 10ක් විතර කුක් කරගන්න. මේක හැදෙන අතර අපි බලමු අපේ veg bake එක. මේ ටික ඔක්කොම මම විනාඩි 20න් 20ට පොඩ්ඩක් මික්ස් කරන ගමන් පැයක් විතර බේක් කරගත්තා. මේක නිවුණාට පස්සේ Pyrex එකේ දාලා ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. දැනට අපි ෆුල් කෑම දෙකක් හදලා ඉවරයි. shepherd's pie එකේ උඩට දාන අල මිශ්‍රණය තමයි දැන් මේ හදාගන්න යන්නේ. දෙගිඩි දෙකක් තම්බලා අරගෙන ඒකට බටර් ටිකක්, බිත්තර කහමද දෙකක්, ලුණු ටිකක්, රෝස්මේරි ටිකක් එකතු කරලා කැමති චීස් වර්ගයක් එකතු කරලා මේ ටික ඔක්කොම මික්ස් කරගන්න. ඊට පස්සේ මේක හොඳට පේස්ට් එකක් වගේ වෙන්න whipping cream ටිකක් හරි එහෙමත් නැත්නම් cooking cream ටිකක් හරි එහෙමත් නැත්නම් fresh milk පොඩි ප්‍රමාණයක් හරි එකතු කරගන්න. ඒකත් එකතු කරලා හොඳට මික්ස් කරලා කලින් හදාගත්තු shepherd's pie එකේ මිශ්‍රණය බේක් කරන්න පුළුවන් භාජනයකට දාලා ඒකට උඩින් මේ අල මිශ්‍රණය දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. ඒ අල මිශ්‍රණය උඩ ෆෝක් එකකින් මේ විදිහට ඉරියන් දෙන්න. එතකොට හොඳට ක්‍රිස්පියට බේක් වෙනවා. මම මේ හදාගත්තු ප්‍රමාණයට මේ Pyrex භාජනයටයි පොඩි ස්ටීල් භාජනයකටයි දෙකකට හදාගන්න පුළුවන් වුණා. ඉතින් මේ දෙකම උඩ ක්‍රිස්පි වෙනකම් වගේ තමයි බේක් කරගන්න ඕනේ. මට ඒකට ටයිම් එක බලා ගන්න බැරි වුණා. මම හදාගන්න යන්නේ මේ ලෝකෙ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රයිස් එක. මේක හදන ලේසිය වගේම හරිම රසයි. මේක හදන විදිහ මම කලිනුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා.
ඒත් මං ආයේ කියන්නම්කෝ. කලින් පෑන් එකටම තෙල් ටිකක් දාලා ඉස්සෝ ටික බැද ගන්නවා. මේකට ඔයාලට ඉස්සෝ දැල්ලෝ චිකන් උනත් ගන්න පුළුවන්. ඒ මොනවත් නැතුව උනත් මේක කන්න පුළුවන් රසයි. ටික බැදුනට පස්සේ ඒක පෑන් එකෙන් අයින් කරලා තෙල් එකටම ෆුල් බිත්තර 2යි කලින් අපි ෂෙපර්ඩ් පයි එකට ගත්තු කහමද 2 සුදු මද 2යි එකතු කරලා මික්ස් කර ගන්නවා. ඒකටම ගාලික් පේස්ට් එකෙන් ටිකක් එකතු කර ගන්නවා. බිත්තර ටික හොක් වුණාට පස්සේ මේකට ලුණු කොළ එකතු කර ගන්න ඕනේ. මම ලුණු කොළ ගොඩක් එකතු කර ගන්නවා. පොඩි ප්‍රමාණයක් මම ඉතුරු කර ගන්නවා අන්තිමට උඩින් දාගන්න. මේකටම ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් එකතු කරලා මික්ස් කරලා ඔයාගත්තු බත් ටික එකතු කරලා කැමති නම් සොයි සෝස් ටිකක් එකතු කරලා මික්ස් කරගෙන මේ ලුණු කොළ වල රස බත් එකට එනකන් ටිකක් ඔයා ගන්න තමයි තියෙන්නේ. අන්තිමටම බෙදගත්තු ප්‍රෝන්ස් ටිකත් එකතු කර ගන්නවා. ඉතුරු කරගත්තු ලුණු කොළ ටික උඩින් එහා ගන්නවා. ඉතින් මම මුලින් කිව්වා වගේම මේක හරිම ලේසි. ඒ වගේම රසයි. ඉතින් මේකත් ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. මේ බත් එක ෆ්‍රිජ් එකේ දාන්නේ ප්ලාස්ටික් භාජනයක හින්දා බත් එක මම මේ පෑන් එකේම නිවෙන්න දුන්නා. අලින් ඉතුරු කරගත්තු ලුණු කොළ ටිකත් උඩින් එහා ගත්තා. ඔන්න මේ වෙනකොට අපේ ෂෙපර්ඩ්ස් පයි එකත් ලෑස්ති. ඔන්න අපි කෑම 4ක් හදලා ඉවරයි. එක දවසක් බත් කන්න හිතාගෙන කංකොන් ටිකක් කෝනිස්ස දාලා තෙල් දාගත්තා. චූනා මාළු ටිකකුත් උයාගත්තා. ගොඩ කාලෙකින් මාළු වෙලා කෑවේ නැති හින්දා. මේ අතරේ මම බැරකුඩා මාළු ටිකකුත් පාන්කුඩු තවරලා oven එකේ බේක් කරගත්තා. ඔහොම තමයි මගේ දවස් 5ක කෑම හැදුනේ. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩක් දිගයි. ඉතින් ඔයාලා ඉල්ලපු හින්දා අමාරුවෙන් වුණත් මෙච්චර දිග වීඩියෝ එකක් වොයිස් කරා. ඒත් ඉතින් මම දන්නේ ඔයාලා අන්තිම වෙනකම් බලයිද කියලා. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද උඩට දෙනකම් වොයිස් කරලා ගානක වීඩියෝ එකක් එඩිට් කරලා දාලා උන්තරම ඔයාලා බැලුවද කියලාවත් දන්නේ නැත්නම් වැඩක් නෑනේ. ඒ නිසා මේ වගේ මීල් ප්‍රෙප් කරන වීඩියෝ වල දිගටම බලන්න කැමතිද? ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. නම් බබාලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.